ආයිබෝවන් කියලා පිළිගන්න හැමෝම සුවබර මනසක් YouTube නාලිකාවට. ඉතින් මම අද ඔයගොල්ලෝ එක කතා කරන්න හිතුවේ ලොකු කුඩා හැමතෙම ප්‍රයෝජනවත් වෙන මතකයේ සම්බන්ධව. විශේෂයෙන්ම අධ්‍යාපනික කටයුතු සිදු කරන දරුවන්ට මේ මතකය ගොඩක් වැදගත් වෙනවා. මතකයේ සම්බන්ධව කතා කරනකොට මතකයේ ප්‍රධාන ලෙස කොටස් දෙකයි. එක තමයි කෙටි කාලීන මතකය, දෙවෙනි එක තමයි දිගු කාලීන මතකය. මෙතනදී අපි හදා ගන්න ඕනේ මේ දිගු කාලීන මතකය. විශේෂයෙන්ම අධ්‍යාපන කටයුතු වලදී මේ දිගු කාලීන මතකය හදා ගැනීම අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. ඒත් ගොඩක් ළමයින්ගේ මතක ශක්තිය දුර්වල වෙලා තියෙනවා. ඉතින් අපි අද කතා කරමු මේ මතක ශක්තිය දුර්වල වෙන්න හේතු වගේම මේ මතක ශක්තිය දුර්වල වෙලා තියෙනවා නම් කොහොමද ඒක වර්ධනය කරගන්නේ කියන කාරණා. විශේෂයෙන්ම මතක ශක්තිය දුර්වල වීමට රෝගාබාධ බලපානවා. යම්කිසි කායික රෝග වගේම මානසික රෝගත්. මම අද කතා කරන්නේ සාමාන්‍යයෙන් අමතක වීමට බලපාන හේතු. මෙහිදී පළමුවෙන්ම කියන්න ඕන ආතතිය තියෙනවා නම් මේ අපේ මතකයට ආතතිය දැඩි වශයෙන් බලපෑම් කරනවා. ඒ වගේම තාක්ෂණික උපකරණ බහුලව භාවිතය විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී භාවිතය මගින් යම් මොළයට කරන හානිදායක හේතුන් නිසා මේ මතකය අඩපණ කරන්න හේතුවක් වෙනවා. ඒ වගේම සුව නිින්දක් නොලැබීම. එනම් දිනකට පැය 6ත් 8ත් අතර නිින්දක් නොලැබීමත් මේ මතකයට බලපානවා. ඒ වගේම අපි ගන්න ආහාර පවා මේ මතකයට බලපෑම් කරනවා. ඉතින් ඒ නිසා මතකයේ වර්ධනය කර ගැනීමට නම් ආතතිය දුරු කරගත යුතුයි. මම කතා කරලා තියෙනවා ආතතිය දුරු කරගන්න ක්‍රම. ඒ වීඩියෝ එකත් බලන්න. ඉතින් මම අර ඉස්සෙල්ලා කිව්ව තාක්ෂණික උපකරණ අනිසි භාවිතය, නිසි ආකාරයේ නිින්දක් නොලැබීම වගේ විවිධ හේතු නිසා වගේම විශේෂයෙන්ම ආහාර, විශේෂයෙන්ම ක්ෂණික ආහාර වගේ දේවල් වලින් ඉවත් වෙන්න ඕනේ. ඊට අමතරව මතක ශක්තිය වැඩි කරගන්න නම් අප කරන කටයුත්ත සතුටින් කිරීම වැදගත්. දැන් අපි කියමු අපි විභාගයකට පාඩම් කරනවා. ඒක බෝරින් කරගෙන අපහසුයෙන් කළාට වැඩක් නැහැ. එම කරුණු අපේ දිගු කාලීන මතකයට යන්නේ නැහැ. විනෝද ජනක ලෙස නැත්තම් අපහසුවකින් තොරව මොළයට ආස හිතෙන විදියට අපි මේ දේ කරන්න ඕනි. මොළයට ආස හිතෙන විදියට දුන්නොත් මොළය අපේ ඒ දෙන කරුණු දිගු කාලීන මතකයේ තැම්පත් කරනවා. ඒවා කරන්න අපිට ඔය කෙටි ක්‍රම උපයෝගී කරගෙන ඉරියව් වෙනස් කරමින් ආස්වාද ජනක ලෙස අපිට පාඩම් කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම තවත් ක්‍රමයක් තමයි පාඩම් කරනකොට කියවගෙන නොයා අපි වෙනත් කෙනෙක්ට පාඩම කියලා දෙන ආකාරයට පාඩම් කරන්න ඕනේ. මේක ඉතාම ප්‍රතිඵල තියෙන ක්‍රමයක්. ඉතින් උත්සාහ කරලා බලන්න. ඒ වගේම ඉගෙන ගන්න දෙයට අවධානය දීම. අවධානය එක තැනක රඳවා ගන්නට බැරි නම් ඒක කමෙන්ට් කරන්න. මම අවධානය එක තැනක රඳවා ගන්න ක්‍රම කීපයක් කියලා දෙන්නම්. තව වැදගත් කෙටි කරුණු තමයි අපි මතක තියාගන්නට උත්සාහ කරන දේ අමතක කිරීමට උත්සාහ කිරීම. අපිට මතක තියාගන්න ඕනි දෙයක් තියෙනවා නම් ඒ දේ නිතර අමතක කරන්න උත්සාහ ගැනීම. ඒ මගින් නිතර මොළයට ඒ මතක් වෙනවා. ඒ මතකයේ මගින් ඒ දිගු කාලීන මතකයේ තැම්පත් වීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒ ක්‍රමෙන් හරිම ආස හිතෙනවා. ඒක උත්සාහ කරලා බලන්න. ඒ වගේම විශේෂයෙන්ම ආහාර වලින් ගත්තට පස්සේ ගොටුකොළ මුකුණු වෙන්නත් හොඳයි. නමුත් ඊටත් වඩා එහා කියපු දෙයක් තමයි ලුණු විල කියන්නේ. ලුණු විල ශාකය අනිවාර්යෙන්ම ආහාරයට එකතු කරගන්න ගොඩාක් ප්‍රතිඵල තියෙන දෙයක්. ඉතින් මම මේ කියපු කාරණා කරලා ඔයාගෙත් මතකයේ වැඩි දියුණු කරගන්න උත්සාහ කරන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. ඔබේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝම සුබ දවසක්.